6 පන්ති ඉඳන් අපි ඉගෙනගත් ඉතිහාසය වගේම අපේ රටේ ප්‍රධාන ලිඛිත මූලාශ්‍රය වන මහාවංශ කෘතියෙත් සඳහන් වෙන්නේ අපේ රටේ සංස්කෘතිය විද්‍යාව ගමනෙන් පස්සේ හැදුනා කියලා. මේ කතාව ඇත්තක්ද? විජය ඇතුළු පිරිස ලංකාවට එන්න කලින් අපේ රටේ දියුණු ශිෂ්ටාචාරයක් තිබ්බේ නැද්ද? එහෙමත් නැත්නම් මොකක් හරි හේතුවක් මත අපේ රටේ මේ දියුණු ඉතිහාසය අයින් කරලා දාලා හිතුමනාපෙට වෙන ඉතිහාසයක් ගොඩ නැගුවද? ලංකාව තුල මහාදීපික වෙළඳාම දියුණු ලේඛන කලාව වගේම සංකීර්ණ සමාජ ව්‍යුහවල ලක්ෂණ තිබ්බ දැවැන්ත ශිෂ්ටාචාරයක් තිබුණා කියන්නේ ඉතිහාස සාක්ෂි ගොඩක් තියෙනවා. ඒත් ඒ ඉතිහාසය තවමත් මේ පොළව යට වැළලීලා තියෙනවා. අපි අද ඒ නොකියවූ ඉතිහාසය හාරා උස්සමු. වලව්ව ලාංකික ඉතිහාසයේ නොදුටු පැතිකඩ. අපේ රටේ දැවැන්ත ශිෂ්ටාචාරයක් තිබුණා කියන්නේ මුල්ම සාක්ෂිය හම්බ වෙන්නේ මීට වසර 37000කට තරම් ඈත අතීතයක. ඒ බලංගොඩ මානවයාගෙන්. තෙත් කලාපය තුල අවුරුදු 40000ක ඉඳන් ජීවත් වුණා කියලා කියන මේ බලංගොඩ මානවයාගේ තොරතුරු ලැබෙන ගල්ලෙන් රාශියක් තියෙනවා. පාහියන්ලනේ අවුරුදු 48000කට කලින් ප්‍රාග් ඓතිහාසික මානවයෝ ජීවත් වුණා. කුරුවිට බටනබලෙනෙන් හමුවන පැරණි මානවයාගේ වයස අවුරුදු 28000. කිතුල්ගල බෙලිලෙනේ මානවයාගේ ඉතිහාසය ඒ වගේම පැරණි. පෙල්ලම් බැති පැලැස්සේ එලිමහන් භූමියෙන් හම්බෙන මිනිස්සු එතන ජීවත් වීම පටන් අරන් තිබුණේ මීට අවුරුදු 12700කට විතර කලින්. මේ මිනිස්සු මේ ලෙන්වල ජීවත් වුණේ අවුරුද්දේ එක් කාලයක් විතරයි. වර්ෂා කාලයේදී ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවෙ හින්දා සාපේක්ෂව සත්ව ඝනත්වය අඩු තෙත් කලාපීය වනාන්තර තුල දඩයක්කාර අතීත මිනිසාට ජීවත් විය හැකි අවස්ථාවන් අහිමි වෙලා තියෙනවා. ඒ කාලවලදී තෙත් කලාපයෙන් පිට වෙලා දඩයම් බිම් සොයා මේගොල්ලෝ ගිහිලා තියෙනවා. බහුලව දඩයම් හමුවන ප්‍රදේශවල වැඩි කාලයක් ගත කරලා තියෙනවා. බලංගොඩ මානවයා ගැන කතා කරනකොට අපි මතක තියාගන්න ඕන මූලිකම දේ තමයි බලංගොඩ මානවයා කියන්නේ වානරයට වඩා සමාන වූ පරිණාමය නොවූ වඳුරු පෙනුමක් ඇති මිනිසෙක් නෙමෙයි. බලංගොඩ මානවයා කියන්නේ නූතන බුද්ධිමත් හෝමෝ සැපියන් මානවෙකු කියලා. බලංගොඩ මානවයාගේ මෙවලම් කට්ටලෙහි විශිෂ්ටත්වය වුණේ සෙන්ටිමීටර් 4කට වඩා දිග අඩු කුඩා තිරුවාන පතුරු වගේම දුලබ අර්ධ චන්ද්‍රාකාර ත්‍රිකෝණාකාර සහ ත්‍රපීසියමාකාර හැඩතල ගැන්වුණු පහඳු යන දෙයින් සමන්විත ජ්‍යාමිතික ශුද්ධ ශිලාවන්හි පැවැත්ම. ශ්‍රී ලංකාවේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් එස්.යු. දැරණියගල මහතා පවසන විදිහට වෙනත් ජ්‍යාමිතික ශුද්ධ ශිලාවන් යුරෝපයේදී හමුවන නිශ්චිත කෙරුණු මධ්‍ය ශිලා යුගයේහි ප්‍රාථමික අවධිය ලෙස සලකන්න පුළුවන් කියලා. ඒ වගේම මොවුන් දඩයම් කරන සතුන් පුලුස්සා ආහාරයට ගත් බවත් මොවුන් කෘෂිකර්මයේ නියැලී සිටි බවත් අපිට සනාථ වෙනවා. හෝටන් තැන්නේ පස් සාම්පල් වලින් ලැබුණු පාෂාණභූතික පරාග රේඩියෝ කාබන් ක්‍රමයට කාල නිර්ණය කිරීමෙන් එම පරාග ක්‍රිස්තු පූර්ව 5000. ඒ කියන්නේ මීට අවුරුදු 7000කට පමණ පෙර කාලයට අයත් බව සනාථ වෙලා තියෙනවා. ඒ අනුව හෝටන් තැන්න ප්‍රදේශයේ බලංගොඩ මානවයා ගිනි තබා පස සකස් කොට හේන් ගොවිතැන් ක්‍රමයට භෝග වගා කළ බවට දැනට තොරතුරු හොයාගෙන තියෙනවා. බටනබලෙනේ අවුරුදු 31000ක් පරණ පස්තට්ටුවෙන් කහපාට ගුරුගල් ආලේප කරපු මිනිස් කොඳු ඇටයක් හොයාගෙන තියෙනවා. බලංගොඩ මානවයා Tamanගේ ඥාතීන්ගේ සිරුර භූමිදාන කරලා තියෙන්නේ බටහිර දිශාවට. අගත් අපි ඒ විදිහටම කරනවා. සිරුර වටකුරු ආකාරයට තබලා භූමිදාන කරලා තියෙනවා. පාහියන්ලනේ මිශ්‍ර පස්තට්ටුවකින් ලැබිලා තියෙන මුහුදේ ඉන්න කොටි මෝර දතකින් හදපු ගෙල පළඳනාව බලංගොඩ මිනිසාගේ තවත් වැදගත් නිර්මාණයක්. දතේ පහළ දෙපසින්ම විදලා පළඳනාවක් විදියට හදලා තියෙනවා. අත්තනගල්ල පොත්ගුල්ලෙන කැණීමේදීත් මේ වගේ නිර්මාණ කිහිපයක්ම ලැබිලා තියෙනවා. මෙතනත් කොටි මෝර දතකින් හදපු ගෙල පළඳනාවක් වගේම මුහුදු බෙලිකට්ටකින් හදපු කොටු හැඩයේ පළඳනාවකුත් හම්බ වෙනවා. මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමා කළ අලුගල්ලේ කැණීමෙනුත් මෝරදත් පළඳනාවක් ලැබිලා තියෙනවා. සත්ත්ව විද්‍යාඥයන් කියන විදිහට මේ කොටි මෝරදත් හොයාගන්න එක ලේසි පහසු නෑ. ගැඹුරු මුහුදේ ඉන්න මේ මාළුවා මිය ගියාම මුහුදේ ගිලෙනවා මිසක් ගොඩබිමට ගසාගෙන පැමිණීම විරලයි. ඉතින් බලංගොඩ මානවයා ගෝත්‍රික ජන කොට්ටාසයක්ද? එහෙම නැත්නම් ඊටමත් දියුණු ශිෂ්ටාචාරයක්ද? පුරාණ ලංකාවේ යකඩ නිස්සාරණ තාක්ෂණය ඈත අතීතයේ සිට
අපේ මුතුන් මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය ගැන හොඳින් දැනගෙන ඉඳලා තියෙනවා. ලංකාවේ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය කෙබඳුදැයි වටහා ගැනීමට ඉවහල් වෙන ප්‍රධාන අවස්ථා දෙකක් තියෙනවා. එයින් පළමුවැන්න සබරගමු පළාතට අයත් බලංගොඩ සමනල වැව ප්‍රදේශයෙන් සොයාගන්නා ලද පැරණි යකඩ උදුන්. ස්වාභාවික පරිසරයේ පවතින යකඩ බහුල ගල්වලින් යකඩ ලෝහය වෙන් කර ගැනීමට නම් ඒවා අධික උෂ්ණත්වයට රත් කර යුතුයි. යකඩ උණුවන උෂ්ණත්වය සෙල්සියස් අංශක 1558ක්. මෙලෙස අධික උෂ්ණත්වයක් ලබා ගැනීමට නම් ඉතාමත් කාර්යක්ෂම තාක්ෂණයක් තිබීම අත්‍යවශ්‍යයි. සමනල වැව යකඩ නිස්සාරණය කරලා තියෙන්නේ ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේදී. ඒ සඳහා යොදාගෙන තියෙන උදුන් දැල්වීමට භාවිතා කරලා තියෙන්නේ ස්වාභාවික හුලන්. කඳු මුදුනක ඉදි කරලා තියෙන මෙම උදුන් කඳු අතරින් ගලාගෙන එන සුළං මගින් පැය 12කට ආසන්න වේලාවක් නොනවි දැල්වීමට මොවුන් කටයුතු කරලා තියෙනවා. යකඩ සහිත ස්වභාවික ගල් කැබලි කොටා මැටියෙන් සකස් කරලා තියෙන උදුන් වලට දාලා ඒ මත අඟුරු එක්කොට සවස් කාලයේ ගිනි දැල්වීමෙන් පසු ස්වභාවික සුළං බලයෙන් පසුදින අලුයමතේ මෙය දල්වා තබා ගැනීමට කටයුතු කරලා තියෙනවා. වඩාත් වැදගත් වෙන්නේ යකඩ යුගයේ ලංකාව ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ වී තිබීමයි. තිස්ස මහාරාමයෙන් හමු විදේශීය පබළු සහ භාණ්ඩ සාක්ෂි දරන්නේ වෙළඳ මාර්ග පවත්වාගෙන ගිය දියුණු වරායන් අපේ රටේ තිබ්බා කියලා. ත්‍රිකුණාමල වරාය අදටත් ස්වභාවික වරායක් ලෙස පිළිගන්න සාක්ෂියක්. වෙළඳාමට හැකියාව තිබූ ශිෂ්ටාචාරයක් කිසි විටකත් අසංස්කෘතික වෙන්න පුළුවන්ද? අපි දැන් යමු මහාවංශයෙන් ප්‍රශ්න කරන්න. මහාවංශයේ අරමුණුනේ අලුතින් ආගමික සහ රාජ්‍ය ව්‍යුහයක් ආරම්භ වූ බව පෙන්වන්න. එසේ කිරීම සඳහා ඔවුන් විජයට පෙර පැවති දේශීය ශිෂ්ටාචාරය යක්ෂයන්ගේ රාජ්‍ය ලෙසින් හඳුන්වනවා. යක්ෂයන්ගේ රාජ්‍ය අශිෂ්ට සම්පන්නයි. විජයගෙන් පසු ආරම්භ වූ නව පාලනය ශිෂ්ට සම්පන්න බව පෙන්වීමට මහාවංශය මගින් උත්සාහ කළා වෙන්න පුළුවන්. ඉතිහාසයේ විවිධ අවස්ථාවල අපට හමුවන ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ තමා යක්ෂයෝ සහ නාගයෝ. මහාවංශයට අනුව බුදුන් වහන්සේ ලංකාවට වැඩම කරන්නේ චුල්ලෝදර හා මහෝදර යන නාරජුන් දෙදෙනාගේ මැණික් පුටුවක් පිළිබඳව ඇතිවුණු අරගලය සංසිඳවන්න. කැලණියේ මණියක්කිත නාරජුගේ ආරාධනයෙන් කැලණියටත් බුදුන් වහන්සේ වැඩම කළා කියලා කියවෙනවා. එතකොට මේ නාරජුන් කියලා කියන්නේ නාග ගෝත්‍රිකයන් නෙමේද? යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් සතුව වෙන වෙනම දේශපාලන බල මධ්‍යස්ථාන අපේ රටේ තිබ්බා. මෙය සංකීර්ණ පරිපාලන ව්‍යුහයක් තිබ්බ කියන්නේ හොඳ සාක්ෂියක්. විජය ඇතුළු පිරිස මේ රටට පැමිණෙන්න කලින් ලංකාව තුල පරිපාලන කොට්ටාස බෙදලා පාලනයක් ගෙන ගියා කියන්නේ ඔවුන් හුදෙක් වනයේ ජීවත් වූ ජනතාවක් නොවේ. විජය විසින් ලංකාවේ රාජ්‍යත්වය ලබා ගැනීම සඳහා සරණ කරගත් කුවේණිය යක්ෂ ගෝත්‍රික කාන්තාවක්. විජයට කුවේණිය හමු වෙන විට ඇය කපු කටමින් හිටියා කියලා මහාවංශයේ සඳහන් වෙනවා. ලක්දිව රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා විජය විසින් පහර දෙන්නේ යක්ෂ ගෝත්‍රිකයින්ගේ විවාහ උත්සවයක් අතරතුර. විවාහ උත්සවයක් ගැනීමට තරම් සංස්කෘතියක් තිබ්බ රටේ ගෝත්‍රික ජනතාවක් විතරක් ජීවත් වෙන්නේ කොහොමද? ලිඛිත ඉතිහාසයක් නොමැතිවීම සහ අක්ෂර භාවිතා නොකලායයි කියලා ලංකාවේ ඉතිහාසය ඇතැම් පුද්ගලයන් විසින් ඉවත් කරලා තියෙනවා. ලංකාවේ යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් අතර තිබූ දියුණු ශිෂ්ටාචාරය ඉවත් වෙන්නේ මේ නිසා. ඒත් ජනප්‍රවාද 100%ක්ම බොරුයි කියලා අපිට අතහරින්න බෑ. රාවණය anu සැබවින්ම ජීවත් වූ රජෙක්ද? මේ පිළිබඳව සැක පළ කළත් රාවණ නියෝජනය කරන්නේ විජයට පෙර පැවති හෙළ ශිෂ්ටාචාරයේ උච්චතම තාක්ෂණික මට්ටම. ජනප්‍රවාදවලට අනුව ගුවන් තාක්ෂණය. අපි හැමෝම අහලා තියෙනවා දඬු මොනර යන්ත්‍රය. ඒ වගේම දියුණු ආයුර්වේදය. රාවණාගේ වෛද්‍ය ග්‍රන්ථ වගේම ශක්ති කළමනාකරණය පිළිබඳ අදහස්. විජයට පෙර පැවති ජනතාවට ඉතා ඉහළ තාක්ෂණයක් ගැන දැනුමක් තිබුණු බවට හොඳම සංස්කෘතික සාක්ෂි වෙනවා. ලිවීම කියලා කියන්නේ දියුණු ශිෂ්ටාචාරයක ප්‍රධානතම ලක්ෂණයක්. විජයගේ සාම්ප්‍රදායික කාලයෙන් පස්සේ බ්‍රාහ්මීය අක්ෂර ප්‍රචලිත වූවට වඩා ඊට පෙර පැවති පූර්ව බ්‍රාහ්මීය ලේඛන කලාව ගැන අපි බලමු.
කටාරම් සෙල්ලිපි දිහා බලද්දී මේ සෙල්ලිපි ගොඩක් සරලයි. මේ වගේ සරල ලිවීමේ කලාවක් එක රැයකින් බිහිවුවක් කියලා අපිට හිතන්න බෑ. මේ සරල සෙල්ලිපි වල තියෙන ලිවීමේ කලාව එක රැයකින් බිහිවුවක්ද එහෙම නැත්නම් පෙර සිටම පැවති භාෂා සහ ලිවීමේ ක්‍රමයකින් පරිණාමය වූවක්ද? අතීත මානවයා අදහස් ප්‍රකාශ කිරීම සඳහා විවිධ සංකේත භාවිතා කළ බව හමුවේ ඇති මේ සංකේත වලින් පෙන්නනවා. අවසාන වශයෙන් අපිට නිගමනය කරන්න පුළුවන් ලංකාව කියන්නේ විජය කුමාර පැමිණෙන්න කලින් සංස්කෘතියක් තිබ්බ නැති හිස්බිමක් නෙමේ. ඒ වෙන විටත් යකඩ තාක්ෂණයක්, ඒ වගේම සංවිධානාත්මක වෙළඳාම, සංකීර්ණ ආගමික හා විශ්වාස සහ ප්‍රාදේශීය පාලන ව්‍යුහයක් පැවතුණා. විජයගේ පැමිණීමෙන් සනිටුහන් කළේ නව දේශපාලන හා ආගමික යුගයක ආරම්භය විතරයි. වසර 30000කට පෙර ආරම්භ වෙන ලංකාවේ ඉතිහාසය ගැන ඔබ හිතන්නේ මොකද්ද? සැබවින්ම අපි විජයගෙන් ආරම්භ වූ පරපුරක්ද? එහෙමත් නැත්නම් ඊට පෙර දියුණු ඉතිහාසයක් අපිට තිබ්බද?